අපේ ඩලාටත් මම හිතන්නේ සේල් එකේ වාහන 10ක් වගේ තියෙනකොට තමයි මම මෙවන් වසම් මේ ඔයාගේ account එකට මම අර සල්ලි transfer කරලා තියෙන්නේ. ඔව් අර මදි වෙච්ච ගන්න. ඔව් ඒක withdraw කරලා අරුන් දෙන්නට අරන් දෙනවද? නෑ බං නෑ එහෙම නෙමෙයි. දැන් මේ මිනිස්සු මෙච්චර ලාභයට වාහනේ දෙන වෙලාවේ ගන්න ඕනේ බං. අග්ගල අරන් දාන්න ඕනේ. නැත්තම් දැන් අපි උනන්දුයි කියලා පෙන්නුවාට පස්සේ ඉතින් ඩිමාන්ඩ් කරන්න ගන්නවා. නෑ ඉතින් එහෙමනේ. හරි බං හරි ඕකේ. ජය වේවා උඹලට ජය වේවා. අපි ඔක්කොම ජය වේවා. හරි ඕකේ. ඔන්න අපි පටන් ගත්ත බිස්නස් එක මාසයක් යන්නත් කලින් 100ට 200ක් කරන්න යන්නේ. හොනේ වරදින්න. ඔහොම මේ ගේ මල්ලගෙන යමුමනේ. දැන් අපේ කලින් වාහනේට වගේ මේ වාහනේටත් අවංක හොඳ ඒ වගේ බයස්ලා දෙන්නෙක් හම්බුණා. ගොඩ. ඔයා බය නැති වෙන්නකෝ. මොකද ඔයා ඔය වැඩේ කරන්නේ හොඳ හිතින්නේ. අනික ඔයා ඔය හදපු වාහනේ මනුස්සෙට විකුණන්නේ අවංකවම. ඒකට ඔයා කොච්චර වියදම් කරාද? ඉතින් මේ මනුස්සයාට කිසිම කරදරයක් නොවි ඒ වාහනේ හදින්න පුළුවන් විදිහට නේ හදලා තියෙන්නේ. ඉතින් ඔය වැඩේ සාර්ථක වෙනවාමයි. ඒ විතරක් නෙවෙයිනේ. මට ඉන්නවනේ ඉතින් ඕන දෙයකට කියලා සංකඳක්. ඉතින් මෙහෙම සංකඳක් මගේ ළඟ ඉන්නකොට ඊටත් වඩා වෙන බ්ලෙසිංස් තියෙනවද මට? එතකොට ඒ සංකදව කවද්ද කසාද බදලා ගෙදර එක්කන් යන්නේ? එක්කගෙන යන්නේ. හරි දැන් අපේ බිස්නස් එක අපි දැන් 100ට 200ක් කරානේ. ඒක 100ට 1000ක් වගේ වුණාම එක යනවා. ඒ කියන්නේ එක වාහනේ වාහන 10කට එක්ස්පෑන්ඩ් කරපු දවසට කැන්දම් යන්නම් නන්වන් වාලාලා. ඒ කියන්නේ පළවෙනි මාසෙදී 100 200 වුණා. දෙවෙනි මාසෙදී 200 400 වුණා. එතකොට වාහන 4යි. තුන්වෙනි මාසෙදී එතකොට 800 වෙනවා. ඒ කියන්නේ මාස 3මාරකින් මගේ ටාගට් එක හරි. මොකද්ද account නෝනා ඒ ටාගට් එක? කාල බදින්නට කාලේ හොඳයි බහ දුන්නු කෙනාල හිතින්. වරුනේ. හැබැයි වරු මං කියන්නේ වාවේ කියන විදිහට එහෙම ටාගට්ස් කම්ප්ලීට් කරලා එහෙම දිනු වෙන්න පුළුවන් නම් මාස 3මාරකින් මම බන්තින එක බදිනවා. අනිවාර්යෙන්. නෑ හැබැයි බැරි නෑ දන්නවද? අපේ ඩලාටත් මම හිතන්නේ සේල් එකේ වාහන 10ක් වගේ තියෙනකොට තමයි මම මේ මැඩම්ට මේ මැඩම් හම්බුනේ. කවුද? බඩා මේ කොන්සේකා බඩානේ වෙන කවුද? නෑ ඉතින් මෙහෙමයි එයා ඉතින් අපිට ගහලා බැනලා ලෙව්වත් ඉතින් අපිට අමතක කරන්න බෑනේ යන්නේ. මනුස්සයකින් අපිට ගන්න දේවල් කොච්චර තියෙනවද? ඒකේ මතක් වුණේ මම. බඩා නෙමෙයි ඔක ඩඩා කියලානේ. මට හොර ඩඩා කියනවා. ඩඩා? හැබැයි ඉතින් ඩඩා වගේ තමයි සමහර ලාවටනේ. ඒ කියන්නේ අපි මේ මනුස්සයගේ සේවකයෝ කියලා අපිට එහෙම සැලකුවේ නෑනේ. දරුවන්ට වගේ සැලකුවේ. එහෙම තමයි ඉතින්. ඒක ඉතින් ඩඩා අපි යන්න මේ කරක් වුණානේ. අයියේ අපච්චි ඕම් වාඩි වෙන්න. අමු මොනවද දන්නේ මේ නුරාන් අලුතෙන් පටන් ගත්ත ප්‍රොජෙක්ට් එක ගැන? දැන් නුරාන් කැස්පර් වගේ. ඒ ඉන්නවා කියන්නේ මේ ඉන්නවා මේ ඉන්නවා කියන්නේ දෙහි ඉන්නවා. ඒ ඉන්නවා කියලා කිව්වට බං ඒ උනට එහි නැහැ මෙහි. ඒ පාර කොහෙද?
හිතුවේ මොන ප්‍රශ්න විසඳන්න අතර අපරාධකාරය වල්ලගෙන ඉන්න එපා. අතන ඉන්නවා මෙතන ඉන්නවා කියලා මිනිහටම සම්බන්ධයෙන් පොලිසියට කෝල් කරලා පොලිසිය නම කියවනවා. මෙයාගේ එක්ස්පර්ටීස් එක තියෙන්නේ නිකන් හැංගිලා ගරිල්ලා ගේම් ගහන්න තමයි එයා දක්ෂ. අනේ මට නම් මේ ප්‍රශ්නේ දැන් ඇති වෙලා තියෙන්නේ අංකල්.